මම මුලින්ම කියන්නම් පින් කරන එක ගොඩාක් අමාරුයි. පින් කරන එක අමාරුයි. පින් කරන්න අවස්ථාවක් ලැබෙන එකක් ගොඩාක් අමාරුයි. පින් කරන එක ගොඩක් අමාරුයි. පින් කරන්න හිත නැමෙන එක ගොඩක් අමාරුයි. පින් කරන්න කියලා කියන එක අමාරුයි. මේ ලෝකේ හැදිලා තියෙන්නේ පින් කරන්න නෙවෙයි. මේ ලෝකේ හැදිලා තියෙන්නේ පාපෙට බර වෙලා. මේ ලෝකේ හැදිලා තියෙන මිනිසුන්ගේ හිත හැදිලා තියෙන්නේ රාගෙට බර වෙලා. මේ ලෝකේ මිනිසුන්ගේ හිත හැදිලා තියෙන්නේ ද්වේෂෙට බර වෙලා. මේ ලෝකේ මිනිසුන්ගේ හිත හැදිලා තියෙන්නේ ලාමක දෙයට බර වෙලා. පින් කරන්න නෙවෙයි. කුසල් වඩන්න නෙවෙයි. අපි මේ පින් කරනවා පුදුමයි. පින් කරනවා පුදුමයි. මේ භූමියට ඉස්සරවම ආපු කෙනෙක් ඉන්නවා නම් එයා මේ මහා සෑය දැකලා දැන් ඒ කිනාට පටන් ගත්ත දා ඉඳන් කරපු පින. ඒ කියන්නේ මේ මහා සෑය හදන්න මුල් ගල තිබ්බද? ආන් එදා ඉඳන් රැස් කරපු පින්බලේ මේ මොහොතේ හදා ගන්න පුළුවන්. දැන් මං කියන්නේ මේ ඉස්සරවම ආපු කෙනෙක් වෙන්න ඇති මේ මහා සෑය දකින්න. එයා දැක්කේ අද මේ මහා සෑය. හැබැයි දැන් හිත පහද ගත්තොත් එයාට මුළු මහත් පිනම එකතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ බණ ටික හොඳට අහන්න. මේ වෙලාවේ ඔබට මේ මහා සෑයට සම්බන්ධ වෙච්ච මහා සෑය හදන්න ගල් වැලි දුන්න අඩු ගණනේ මහා සෑය දැකලා සාදු කියපු කාටත් පින් රැස් වෙන විදිහේ කාරණා ටිකක් මම කියන්නේ. මං කියවේ පින් කරන එක ලේසි නෑ. සංඝයා ලෝකෙට දුර්ලභයි පින්වත්නි. බුදුවරු ලෝකෙට දුර්ලභයි. ධාතුන් වහන්සේලා ලෝකෙට දුර්ලභයි. සංඝයා ලෝකෙට දුර්ලභයි. සෑයවල් බෝධීන් වහන්සේලා ලෝකෙට දුර්ලභයි. පින් කිරීම ලෝකෙට දුර්ලභයි. පින් තියෙන මිනිස්සු ඉපදීම දුර්ලභයි. හිත පහදවා ගැනීම දුර්ලභයි. කොටින්ම බුද්ධ ශාසනය දුර්ලභයි. මේ දුර්ලභ දෙයක් නේද ඔබ මේ ඉඳගෙන අහන්නේ? හම්බෙන්නේ මේක සංසාරේ. පින්වත්නි අපි අතීත ජීවිතවල නිරේ ඉපදිලා අපායේ නිරේ ඉපදිලා ඉන්නකොට මේ මනුස්ස ලෝකේ බුදුවරු සිරිපා තබතබා මේ ලක් ධරණී තලවල ධර්මයේ කියා ගියා. අපි නිරේ දුර්ලභයි. පින් කිරීම දුර්ලභයි. බුදුවරු මුණ ගැහිම දුර්ලභයි. ආයත් කාලයක් ආවා බුදුවරු මේ මහ පොළොවේ සිරිපා තබතබා ගියා. අපි ඒ වෙනකොට තිරිසන් ලෝකේ සත්තු සර්පය වෙලා දුර්ලභයි බුදුවරු දැකීම. ආයත් කාලයක් ආවා අපි පෙරේත ලෝකෙ ඉපදිලා දුක් විඳිනවා. බුදුවරු මේකේ දහම් දෙසනවා. කෝටි ගණන් රහතුන් බිහි වෙනවා. අපි පෙරේත ලෝකෙ හිටියේ දුර්ලභයි බුදුවරු දැකීම. හිත පහදවා ගැනීමත් දුර්ලභයි. පින් කිරීම දුර්ලභයි. ආයි කාලයක් ආවා මේන් බුදුරජාණන් වහන්සේ ඇස් දෙකට පෙනිපෙනී හිටියා. ඇස් දෙකට පෙනිපෙනී ඉඳද්දී අපි මිත්‍යා දෘෂ්ටික පවුලකට වෙලා බුදුවරුන්ට සාප කර කර හිටියා. එහෙම පවුල් අදටත් තියෙනවා. දුර්ලභයි බුදුවරු ගැන හිත පහදවා ගැනීම. ධර්මයට හිත පහදවා ගැනීම. සංඝයා ගැන ගුණ හිතලා හිත පහදවා ගැනීම දුර්ලභයි. ධාතු වැඳීම දුර්ලභයි. ආය කාලයක් ආවා බුදුවරු මේ මහ පොළොව ඇවිදගෙන ගියා. අපි මන්ද බුද්ධික වෙලා කෙලතොළු වෙලා අබ්බගාත වෙලා වැටිලා හිටියා. එක තැනට වෙලා සංසාරේ බීලා ඒ පාප කර්මයට අබ්බගාත වෙලා උපදින්නේ. ඇස් වලින් පව් කරගෙන ඇස් වලින් පව් කරගත්ත මිනිසා ඇස් නැතුව උපන්නා. බුදුවරු ඇවිද යන කාලේ බුදුවරු දකින්න නැහැ. බුදුවරු නිර්මල ධර්මය කියන කාලේ කන් ඇහෙන්නේ නැතුව උපන්නා. බුදුවරුන්ගේ බණ අහන්න බෑ. එහෙම දුර්ලභයි. කාලයක් ආවා මේ
ඔක්කොම සංසිඳිලා අපිට මිනිස්සෙක් විදියට බුදු කෙනෙක්ගේ බණ අහන්න ලැබෙන කාලයක්, ඇස් දෙක පේන කාලයක් ඇවිල්ලා අපි මනුස්ස ලෝකේ උපදිනකොට බුදුවරු නෑ. දුර්ලභයි. බුදුවරු දැකීම දුර්ලභයි. පින් කිරීම දුර්ලභයි. සංඝයා දැකීම දුර්ලභයි. ඒවා ඔක්කොම එකතු වෙලා තමයි මේ අපි ඉන්නේ.